ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය කොදෙව්වන්ට බන්දේසියක තබා ජයග්‍රහණ දිය යුතු නැහැ. කොදෙව් හයේ පහරවලට බිය විය යුතුද? ශ්‍රී ලංකාවේ පිතිකරණය අවදි කළ යුතුයි. තරගාවලියේ පළමු තරගයේ ජයගෙන 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින කොදෙව්වන්ට හොඳ තරගයක් ලබා දී ඉදිරි තරග දෙක ශ්‍රී ලංකාවට ජය ගැනීමේ හැකියාව තිබෙනවා. ජයගත හැකි යන මානසිකත්වය මේකට ඉතාම වැදගත්. දෙවන තරගය 14 වෙනි ඉරිදා උදේ 6ටත් තෙවන තරගය 15 වෙනි සවුන්දා උදේ 6ටත් ආරම්භ වෙනවා. ඉතින් අත්දැකීම් අතින් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවට තරග 666ක අත්දැකීම් තියෙද්දි කොදෙව් කණ්ඩායමට තරග 778ක අත්දැකීම් තියෙනවා. අත්දැකීම් අතින් අදක් ඉදිරියෙන් ඉන්නවා කොදෙව්වන්. ඉතින් යක්කු වගේ ඉන්න කොදෙව් ක්‍රීඩකයන්ගේ හයේ පහර වලට බිය වී යුතු නැහැ. කොපමණ හයේ පහර එල්ල කළත් ඔවුන්ගේ දුර්වලතා බොහොමයි. ඒ තැන් හඳුනා ගැනීම අපේ ක්‍රීඩකයන්ගේ වගකීමයි. හෝප්, ෆවෙල්, හෙඩ්මායර් ප්‍රමුඛ පිතිකරුවන් පාලනය කරගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් අපේ දඟ පන්දුව ක්‍රියාත්මක විය යුතුයි. වනිඳු හා තීක්ෂණ සමග කමින්දුගේ සහාය හෝ වෙල්ලාලගේ සහාය ලබා ගැනීම වැදගත් වෙනවා. හෝල්ඩ ප්‍රමුඛ පන්දු යවන්නන්ට බිය නොවි පහර දිය යුතුයි. ඇත්තටම උන්ට ඒ තරම් ප්‍රබල පන්දුවීමේ බලෑනියක් නැහැ. වෙනත් රටවල පන්දුවීමේ බලන එකක බලනකොට කොදෙව් කණ්ඩායමට ඒ තරම ප්‍රබල බලෑනියක් නැහැ. පැතුම් කුසල් කමින්දු විතරක් නෙවෙයි. පවන් රත්නායක දසුන් එක්ක 6 වෙනි පිතිකරුවෙකුගේ නැගී සිටීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඉතිරි තරඟ දෙකේ ලෙහෙසියෙන්ම කොදෙව්වන්ට ජයග්‍රහණයක් ලබා ගන්න ඉඩ නොහැර හොඳ තරගයක් දීලා අපේ කොල්ලන්ට තරඟ දෙකම ජය ගැනීමට ලැබේවා යන අපේ ඒකම පැතුමයි. එහෙමනම් අපි ඉරිදා උදේ නිවාඩු පාඩුවේ උදේ 6ට ටීවී එක ළඟට වෙලා ජය ප්‍රාර්ථනා කරමු. ඉතින් ඔබ තවමත් අපේ VUP ක්‍රිකට් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. Thank you.